ඔයන් කවුරුනේ හොතින් ලෝකේ තියෙන ඕනම ටීවී channel එකක් නොමිලේ බලන්න පුළුවන්ද කියලා? ඒකට උත්තරය ඔව් කියලා තමයි දෙන්න වෙන්නේ. මොකද දැනටමත් එහෙම කරන්න පුළුවන් හින්දා. ඉතින් එහෙනම් නොමිලේ ටීවී බලන විදිහ ගැන තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා notification all දාගෙන අපි යමු අද වීඩියෝ එක බලන්න. මම තරිඳු රාමනායක. හලමයි ලංකාවේ ඩයලොග් TV, ප්‍රියෝ TV, ඩිෂ් TV වගේ ඒකින් ඔකේ ගොඩක් TV සර්විසස් තියෙනවා. ඉතින් මේ හැම TV සර්විසස් එකක්ම ඕගොල්ලන්ට මාසික ගාස්තුවක් හරි දෛනික ගාස්තුවක් හරි ගෙවන්න වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ TV Garden කියන වෙබ්සයිට් එකෙන් දෙන ෆ්‍රී TV සර්විස් එක ගැන. ඉතින් ඉස්සෙල්ලාම කතා කරමු ෆෝන් එකෙන් මේ වෙබ්සයිට් එක හරහා TV බලන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ෆෝන් එකේ. මම Google Chrome එක ඕපන් කරගන්නවා මෙන්න මේ විදිහට. මේ ඕපන් කරගත්තට පස්සේ ඔයාලා මෙතන සර්ච් කරන්න TV Garden කියලා. මෙන්න මෙතන සර්ච් කරගත්තට පස්සේ අර tv.garden කියලා වෙබ්සයිට් එක පෙන්නනවා. අනේ වෙබ්සයිට් එක ක්ලික් කරන්න මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා. මෙන්න මේක අපේ රේඩියෝ ගාඩන් ඇප් එක වගේම තමයි මේක වෙබ්සයිට් එක TV Garden එකේ. මේ විදිහට රටවල් ටික පෙන්නනවා. එතකොට අපි කැමති රටක් සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ රටට අදාළ channel ටික. ඉතින් මේ රතු පාට පුංචි ඩොට් එකක් පෙන්නනවා. ඒක ඒ රටට අදාළ රටට උඩින් තියලා සිලෙක්ට් කරන්න පුළුවන් මෙන්න විදිහට ප්‍රෙස් කරලා. ඉතින් මම ලංකාවට මෙන්න මේ රතු පාට ඩොට් එක අපි ඔන්න ඔය විදිහට එහෙම මෙඩ කරලා තියාගන්න පුළුවන්. තියාගත්තට පස්සේ මම රට වලින් මම ටච් කරනවා. ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට channel list එක පෙන්නනවා. මෙන්න මේ විදිහට. ඒ channel list එකේ ඔයා කැමති channel එකක් සිලෙක්ට් කරන්න. එතකොට ඔයාලට TV channel එක play වෙනවා. ඉතින් ඔන්න තමයි TV channel play වෙන්නේ. ඉතින් මම මෙතනින් back වෙනවා. ඒ වගේම තමයි ඔයාලට කැමති රටක් උඩින් මේ විදිහට රතු පාට ඩොට් එක තියලා select කරාට පස්සේ අදාළ රටට අදාළ channel list එක මෙන්න මේ විදිහට පෙන්නනවා පහළට. ඔයාලට කැමති channel එකක් select කරන්න පුළුවන්. ඒ වගේම කැමති channel එකක් ඔයාලට favorite list එකට දාගන්නත් පුළුවන්. ඉතින් මම මෙතන channel එකක් තව select කරන්නම්. ඉතින් මෙන්න විදිහට channel එක පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන වම් අත පැත්තේ උඩින් තියෙන තරුව ක්ලික් කරලා මේක ෆේවරිට් දාගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක ෆේවරිට් ලිස්ට් එකට එනවා. ඉතින් මම මෙතනින් අපෝ බෑක් කරනවා මෙන්න කොළ පාට ඊතලේ ක්ලික් කරලා. ඊට පස්සේ ඔයාලට මේක zoom out කරන්න වගේම zoom in කරන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ දෙපැත්තට කරකවන්න පුළුවන්. අපිට කැමති පැත්තකට මේක එලිමේට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන වම් අත පැත්තේ ඉරි තුනක් තියෙනවා. අනේ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. උඩින්ම තියෙනවා about කියලා. ඊට පස්සේ තියෙනවා favorites කියලා. ඉතින් මේ favorite කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයා ඇඩ් කරගත්ත favorite channel ටික. ඉතින් ඒ වගේම තමයි මේ කිසිම login එකක් නැහැ. ඉරිතුන ක්ලික් කරන්න ආපහු. ඉරිතුන ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා පහලින් explorer කියලා. explorer කියන එකේ පහළට තියෙනවා ඕගොල්ලන්ට වෙන වෙනම categories වලට documentary, education, entertainment, ඒ වගේම movies, kids ඒ වගේ categories ගොඩක් තියෙනවා. ඉතින් අපි කැමති category එකක් select කරාට පස්සේ මෙතන තියෙන ඕනම රටක channels එක ඒ අදාළ ඔයා select කරපු category ට අදාළ channel ටික මෙතන පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි desktop එකේදී අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් අපි යමු desktop එකට කොහොමද මේක කරන්න කියලා බලන්න. ඉස්සලාම් කරන්න ඕන ඔයගොල්ලන්ගේ desktop එකේ ඔයගොල්ලෝ කැමති web browser එක open කරගන්න. මම Google Chrome එක open කරගත්තා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා මෙතන search කරන්න TV Garden කියලා. මෙහෙම සර්ච් කරාට පස්සේ උඩින්ම ඔයාලට link එකක් එනවා tv.garden කියලා. අන්නේ link එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මෙතන අපි අර ෆෝන් එකේ දැක්කා වගේම ලොකු සිතියම් සහ දකුණු අත පැත්තේ channel list එකක් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ෆෝන් එකේ මේ විදිහට channel list එක පෙන්වෙන්නේ නැහැ. sorry channel list එක නෙමෙයි මෙතන පෙන්නනවා රටවල් ටිකක්. මෙතන ලෝක සිතියම තියෙන හැම රටක්ම මෙතන දකුණු අත පැත්තේ පෙන්නනවා. ඉතින් ෆෝන් එකෙන් පෙන්වෙන්නේ නැහැ. එතකොට මේකෙදි අපිට පුළුවන් රතු පාට ඩොට් එක desktop mode එකේදී පෙන්වන්නේ නැහැ. ඒ වගේම අපිට mouse එකේ click එකකින් අපිට රටක් select කරගන්න පුළුවන් මේ විදිහට. එහෙම නැතිනම් දකුණු අත පැත්තෙන් පුළුවන් අපිට මේ විදිහට රටක් select කරගන්න. ඉතින් මම මේ රටක් select කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ රටට අදාළව channel list එක මෙන්න මෙතනම බලා ගන්න ආපහු. ඒ වගේම තමයි මෙහෙම click කරාට පස්සේ ඒ channel එක play වෙනවා. අපි phone එකේ play කරා වගේම. ඉතින් මේ විදිහට මේ channel එක play වෙනවා. ඒ වගේම තමයි
ඔයාලට පුළුවන් වම් අත පැත්තේ ඉර තුනක් තියෙනවා. අන්න ඉර තුන ක්ලික් කරාට පස්සේ අපි අර ෆෝන් එකේ බැලුවා වගේම ඔයාලට කැටගරිස් වලට වෙන් කළා මේක channel list එක අපිට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ categories වලට අදාළ channel මේ categories වල තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට තව favorite කියලා option එක තියෙනවා. ඉතින් අපි phone එකේ අපි පැහැදිලි කරා වගේම තමයි මෙතනත් එන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා තියෙනවා නම් comment එකක් දාන්න යන්න. ඉතින් මොනවා හරි වීඩියෝ එකක් පැහැදිලි දෙයක් තියෙනවා නම් ඒත් comment එකක් දාන්න. channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා notification on කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්. මම තරිඳු රාමනායක.